එක ඕපන් කරගන්න. මේ විදිහට login with Instagram කියනවා. ඔයාලට Instagram account එකක් තියෙනවා. Instagram එකෙම login වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ඉස්සරහින් තියෙන ඊතරේ ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙතනට email address එකයි password එකයි දෙන්න පුළුවන්. phone number එක දාන්නත් පුළුවන්. මේකේ login වෙන්න සාර්ථකම වෙන email address එක email එකකින් login වෙන්න ඔයාලා. code එකේ email එකට ඒක වගේ මේ continue දෙන්න. ඊට පස්සේ ඔයාලට create new password කියලා එයි. මෙතෙන්ට ඔයාලා password එකක් create කරගන්න. save login info කියලා දෙනවා. ඒක save කරගන්න. ඔන්න එතකොට ඔයාලා app එක ඇතුළට අරන් ආවා. මෙතන ඔයාලගේ allow edit app send notification දෙනවා. ඒකත් yes කරන්න. දුන්නාම ඔයාලට ඔන්න ඒ වගේ interface එකක් තමයි open වෙන්නේ. මේ interface එකෙන් ඔයාලට මෙතන plus icon එකට ගිහිල්ලා මෙතන තියෙන plus icon එකට ගිහලා ඔයාලට කැමති වීඩියෝ එකක් gallery එකෙන් select කරගන්න පුළුවන්. මේ විදිහට දැන් ඔන්න මම වීඩියෝ එකක් add කරගෙන තියෙන්නේ. ඔන්න මම මේ විදිහට වීඩියෝ එකක් add කරගෙන තියෙන්නේ. දැන් මේ වීඩියෝ එක play වෙනවා. දැන් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට ක්ලික් කරලා ඔයාලට මෙතන පළවෙනි එකෙන් කට් කරගන්න පුළුවන් වීඩියෝ කෝන සයිස් එකකට මේ විදිහට. එතකොට ඊළඟ එකට ගිහිල්ලා වීඩියෝ එකේ වොලියුම් අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟ එකට ගිහිල්ලා ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. මේක ඊළඟට තියෙනවා ඉෆෙක්ට් කියලා. ඒකට ගිහිල්ලා ඔයාලට වීඩියෝ ඒ ක්ලිප් එකට ඕන ඔයාලා සිලෙක්ට් කරගත්ත ක්ලිප් එකට ඕන ඉෆෙක්ට් එකක් දාගන්න පුළුවන්. ඕනනම් zoom වෙන්න, zoom out වෙන්න. මේ වගේ මෙතන ඉෆෙක්ට් ගොඩක් තියෙනවා. මේ ඉෆෙක්ට් වලින් එකක් තෝරලා ඔයාලට කැමති ඒවා දාගන්න පුළුවන්. ඊතර ඊළඟට යනවා ඔයාලා delete කරන option එකක් එනවා. ඔයාලට ඕන නම් ඒ වීඩියෝ ක්ලිප් එක delete කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන මේ තියෙන ඊතරයට ගිහලා ඕන නම් ඒ delete කරපු කොට සාය ගන්නත් පුළුවන්. ඊළඟට තියෙනවා මේකේ caption හදාගන්න. ඔයාලට උපසිරසි හදාගන්න පුළුවන් ලේසියෙන්ම. මේ CC කියන එකට ක්ලික් කරාම ක්ලික් කරලා මෙතන spoken language එක දෙන auto edit කියලා එනවා. ස්ටයිල් එක තෝරන්නත් පුළුවන්. අකුරු ස්ටයිල් එක ඔයාලට ඕන දෙයකට මේ වගේ ඕන ස්ටයිල් එක select කරන්න පුළුවන්. select කරලා generate කියලා දුන්නාම ටික වෙලාවක් ගන්නවා. caption එක generate වෙලා එනවා. මේ විදිහට වීඩියෝ එකට subtitle එක හදාගන්න පුළුවන්. මේ subtitle එකේ ඔයාලට ඕන නම් ස්ටයිල් එක වෙනස් කරන්න පුළුවන්. ඕන එකක්. එකට ගිහලා ඒක select කරගන්න පුළුවන්. මේ විදිහට අකුරු ස්ටයිල් එක වෙනස් කරගන්න පුළුවන්. දැන් මෙතනින් පුළුවන් මේ subtitle එක ඕන තැනකට ගිහින් තියාගන්න. ඒ වගේම ඔයාලට subtitle එකේ අකුරු වෙනස් කරගන්න ඕන නම් ඒකත් පුළුවන්. language එක ඕන එකකට මාරු කරගන්නත් පුළුවන් language එක. මේ විදිහට මේක සිංහල නම් දැනට පෙන්වන්නේ නැහැ. ඒ වගේම තමයි මේකේ තව option එකක් තියෙනවා. මෙතන තියෙනවා overlay කියලා. මේ overlay එකට ගිහිල්ලා ඔයාලට මෙතෙන්ට ඉස්සරහින් තවලට තව screen එකට වීඩියෝ එකක් add කරගන්න ඕන නම් ඒකත් හරිය ලේසියෙන් add කරගන්න පුළුවන්. gallery එකට ගිහලා select කරපුවාම මේ විදිහට ඔයාලගේ ඔන්න දැන් ඊට තව කොටසක් ඇවිල්ලා තියෙනවා වීඩියෝ එකක් විදියට. ඔයාලට මේක අඩු වැඩි කරලා ලොකු පොඩි කරලා ඔයාලගේ gallery එක කැමති තැනකට add කරගන්න පුළුවන් overlay එකක් විදියට. ඉතින් මේ වගේ option තව ගොඩාක් තියෙනවා මේකේ. mirror කරගන්න පුළුවන්. පැත්ත හරව ගන්නත් පුළුවන් මේකෙන්. මේ mirror කියන එකට ගිහපුවාම ඒතර copy එකක් හදාගන්න පුළුවන්. තව copy එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මෙතනින් voice එක ඔයාලගේ voice එක add කරගන්නත් පුළුවන්. මේ voice කියන එක උඩ click කරලා මෙතනින් ඔයාලට මේ රතු පාට බටන් එක උඩ click කරලා ඔයාලට කැමති voice එකක් add කරගන්න පුළුවන්. මේකේ තව දෙයක් තියෙනවා. මේකෙම music තියෙනවා තෝරන්න. හැබැයි මේ music ඔයාලා තෝරන්න එපා Facebook එකට දාද්දි විශේෂයෙන්ම. මොකද මේකේ ඒක copyright ප්‍රීත කියන එක තාම මමත් දන්නේ නැහැ හරියට. ඒකද Facebook එකේම සින්දුවක් තෝරලා දාන එක තමයි හොඳම. ඉතින් ඔය වගේ ඔප්ෂන් ගොඩාක් තියෙන එක ඇප් එකක් තමයි මේ edit app එක. ඊට පස්සේ ඔයාලා හදාගත්ත වීඩියෝ එක මෙතන next කියන එකට ගිහිල්ලා
මේක 2K වලින් ඩවුන්ලෝඩ් වෙනවා 2K resolution වලින්. next කියන බටන් එක ක්ලික් කරලාම ඔයාලට මේ වගේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට ඕනේ නම් මෙතනින්ම මේක Facebook එකට ෂෙයා කරන්නත් පුළුවන්, Instagram එකට ෂෙයා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ ඩවුන්ලෝඩ් කියන බටන් එක උඩ ක්ලික් කරලා ඔයාලගේ ගැලරියට වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි edit app එක. මේක හරි ලේසි. මේ app එක ඩවුන්ලෝඩ් කරලා ඔයාලගේ වීඩියෝස් ටික එහෙම හරියට හදාගන්න ලස්සනට හදාගෙන දාන්න. එතකොට හොඳට views ගන්න පුළුවන්. එහෙනම් වැඩේ ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් like එකක් comment එකක් දාන්න. මගේ page එක follow කරලා දෙන්න මේක සම්පූර්ණයෙන් බලපු කට්ටිය. මම කැමතියි මගේ වීඩියෝ සම්පූර්ණයෙන් බලන අය මාව follow කරනවා නම් එතකොට මට මගේ වීඩියෝස් වල වටින කට්ටිය තමයි මගේ page එක followers විදියට එන්නේ. එහෙනම් මේ දේවල් ඉගෙනගෙන ඔයාලගේ Facebook එක හොඳට කරන් යන්න. හැමෝටම සුබ පතනවා. හැමෝටම ජය වේවා.